අපි මම කිව්වේ අර රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ 432ක් සහ ශල්‍ය උපකරණ 5906ක් මිලදී ගන්න වෙන් කරේ රුපියල් කෝටි 6000යි බිලියන 60යි ලෝකල් පර්චේස් වලට බිලියන 35ක් වෙන් කළා තියෙනවා. මොකද පසුගිය වසර දෙක තුන ඇතුළතදී මේ සිදුවෙච්ච ප්‍රමාදයන් නිසා මේ ප්‍රශ්නේ එන්න පුළුවන්කම තිබෙන්න බව අපි දැනගත්ත නිසා රජය මගින් කළ හැකි දේ තමයි භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළ දෙන එක. ඒතර මේ ක්‍රම දෙකම පැවතුණු ක්‍රමවේදයන්. ඒතර මේ දෙකනොත් පරිබාහිරව සමහර විට එක්කෝ ඒ රෝහලේ මේ ඒ කියන්නේ රෝහලේ ඖෂධය නැත්නම් එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත ඔහු හිතනවා වෙනත් ඖෂධයක් මේ රෝගියාට ලබා දීම සුදුසුයි කියලා. ඒ අනුව ඒ විශේෂඥ වෛද්‍යවරයාට පුළුවන් ඒ රෝගියාගේ ඥාතීන්ට හෝ රෝගියාට ඉල්ලීමක් කරන්න මේක ලබා දෙන්න කියලා. ඒක සාමාන්‍ය රෝහලකට ලැබෙන පරිත්‍යාග වගේ දෙයක්. ඒ ක්‍රමයක් යම් සුළු මට්ටමකින් ක්‍රියාත්මක වුණා. හරි. එතකොට යම් වෛද්‍යවරයෙක් ලියලා දෙනවා නම් මෙන්න මේ උපකරණය සමහර උපකරණ අතර ගත්තොත් ඔය ශල්‍ය උපකරණ වලින් තමයි මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාට පැන නගින්නේ. ඒ ශල්‍ය උපකරණවලදී අපි රජය ලබා දෙන සමහර උපකරණවල ඒ කියන්නේ අපි කියන්නේ පොදුවේ අවශ්‍යතාවය. යම් රෝගියෙකුට ඒකේ ඒ අපි හිතමු යම් ඒ ගේන උපකරණයට වඩා පොඩි වෙනසක් තියෙන ශල්‍ය උපකරණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒතර ඒක රෝහලට දැන් ලබා දීලා තියෙන එකෙන් කරගන්න බැරි නම් අදාළ විශේෂඥ වෛද්‍යවරයා කියනවා මේ උපකරණය එhmenan අපිට අරගෙන දෙන්න කියලා. ඉතින් අපිට ඒක වළක්වන්න බෑ. අනිත් එක මේ ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලුම ඖෂධ ලබා දෙන්නත් රජයට හැකියාවකුත් නැහැ. එහෙම කරන්න බෑනේ. ඒතර අපි දෙන්නේ බහුතර ප්‍රමාණයක් පාවිච්චි කරන වැදගත්ම ඖෂධ සඳහා තමයි රජය මුදල් වෙන් කරන්නේ. ඒක අර ක්‍රමවේදය තියෙනවා. ඒතර මේ ක්‍රමවේදයත් මෙච්චර කාලයක් ප්‍රශ්නයක් අතෝ කරගෙන ආවා. ඒතර සාමාන්‍යයෙන් අපි කියන්නේ චිට්ටය ලියලා දුන්නාම එළිය ගිහිල්ලා ෆාමසි එකකින් ගන්න පුළුවන්. ෆාමසියෙන් ගන්නකොට ඒ රෝගියාගේ ඥාතීන්ට පුළුවන් ෆාමසි කීපයකට ඇවිදලා අඩු මිල ගණන් තියෙන තැනින් ගන්න. එහෙම නැත්නම් ඇහුවොත් එහෙම මේක තියෙන්නේ කොතනද මේ ශල්‍ය උපකරණය කියලා ඕනනම් ඒ වෛද්‍යවරයා හෝ කවුරු හරි කියයි අහවල් ෆාමසි තියෙනවා කියලා එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ පැන නගින්නේ රෝහලේ තිබෙන හෝ නැති ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් අහවල් ෆාමසියෙන්ම ගන්න කියලා ඒ ෆාමසියේ අලෙවි කරනවා සාමාන්‍ය වෙළඳපොලේ පවතිනවට වඩා 3-4 ගුණයක වැඩි මිලට. එතකොට ඒක වංචාවක්නේ. වෙළඳපොළ නියාමනයේ අනුව වෙළඳපොළ ඉන්න ඉල්ලුම සැපයීම අනුව ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා ගිහිල්ලා මිල අඩු තැනකින් ගන්න. හැබැයි යම් කෙනෙක් කියනවා නම් අහවල් තැනින් තමයි අහවල් උපකරණ ගන්න ඕන කියලා සහ සාමාන්‍ය වෙළඳපොළේ මිලට වඩා 4-5 ගුණයක් එතන වැඩි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ පරීක්ෂණය සිදු වෙන්නේ එවැනි සිදුවීමක් හෝ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන්. අපි දන්නවනේ ඖෂධ සමාගම් ලාභයක් තියාගන්නවා. කමක් නැහැ කියමුකෝ. අසාධාරණ ලාභයක් නැතුව සමාගම වැඩ කරන අයට පඩි ගෙවන්න, විදුලි බිල් ගෙවන්න, ඒගොල්ලෝ යම් පිරිවැයක් දරලා තිනවා, ඒගොල්ලෝ ආයෝජනයක් කරලා තිනවා, ඒගොල්ලන් ලාභයක් අවශ්‍යයි. ඒ ඔක්කොමත් දරාගෙන සමාගමක් විසින් වෙළඳපොළට ගේන මිලටත් වඩා 4-5 ගුණයක් අතරමැදියෙක් තියාගෙන කවුරු හරි තියාගෙන රෝගියෙකුට ශල්‍ය උපකරණයක් හරි ඖෂධයක් ලබා දෙනවා නම් එතන වංචාවක් තියෙනවා. මෙන්න මේක සම්බන්ධයෙන් තමයි අල්ලස් කොම්සම් පරීක්ෂණ කරගෙන යන්නේ. ඒ නිසා දැන් මේ සිදුවීම පදනම් කරගෙන අවංකව වැඩ කරන විශේෂඥ වෛද්‍යවරු හෝ සෞඛ්‍ය බලධාරීන් අනියත බියක් සැකයක් විචිකිච්ඡාවක් ඇති කරගත යුතු නැහැ. ඇයි? රෝහලේ ඖෂධය හෝ ශල්‍ය උපකරණ නැත්නම්. එහෙම නැත්නම් විශේෂයෙන් ශල්‍ය උපකරණය ඒ විශේෂඥ වෛද්‍යවරයාට හරියටම ගැලපෙන්නේ නැත්නම් රෝගියාගේ පාර්ශ්වයෙන්ුත් කැමැත්තක් තිබෙනවා නම් ගෙනා ගන්න පුළුවන්. නමුත් ඒක ASCII ඒ අවස්ථාව පාවිච්චි කරලා අයුතු ලෙස ලාභ ලැබීමේ ව්‍යාපාරය කියන්නේ කොම්පැනියටත් වඩා 4-5 ගුණයක් ලාභ ගන්න තැනක් කරනවා නම් ඒක රෝගී භාවය දඩමීමා කරගෙන කරගන්න බරපතල වංචාවක්. ඒකට තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් අර සාධාරණව සච්චේතනාවෙන් කටයුතු කරන වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය බලධාරීන් නෙමෙයි. ඒ නිසා මේකේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා කියලා මම මේ අවස්ථාවේ සියලුම ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉල්ලා හිටිනවා. ඔබ බය වෙන්න එපා. අවංක වැඩ කරන අය බය වෙන්න එපා. ඔබ සච්චේතනාවෙන් මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන සඳහා කරගෙන ආපු වැඩ කටයුතු කරගෙන යන්න. අපිට ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඔබ ඉල්ලන සියලුම ඖෂධ සහ
ශල්‍ය උපකරණ ලබා දෙන්න පුළුවන්කම තිබෙන පළමු මොහොතේ අපි ඒවා ලබා දෙනවා. දැනුත් රුපියල් බිලියන 183.5ක් මේ අවුරුද්දට පමණක් වෙන් කළා තියෙනවා. ලබනවා තවත් වැඩිකින් වෙන් කරනවා. එහෙම වෙන් කළ තිබියදීත් අපිට සපයාගත නොහැකි සහ ඔබේ අත්දැකීම් අනුව වඩා හොඳයි හිතන දෙය ඉල්ලුම් කරන්නට සච්චේතනාවෙන් ඔබට මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. කරුණා කරලා දැන් අපි අමාරුවෙන් අතර මම සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්න වෙලාවේදී තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කලින් හිටපු ඇමතිවරයා සහ සමහර නිලධාරීන් කරපු බරපතල මූල්‍ය වංචා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස ගල් ගැහිලා තිබුණේ. ටෙන්ඩර් සිදු වුණේ නැහැ. ටෙක් වලට යන්න අදිමදි කරා. සමහර නිලධාරීන්ට විමර්ශන 3-4කට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒ එහෙම අතර ගත්තොත් එහෙම කරගන්න අමාත්‍යාංශික වැඩක් කරගන්න අමාරු එහෙම වෙනකොට. සාමාන්‍ය දෙයකටත් අනුමැති ලබා ගන්න නොහැකි තත්ත්වයක් තිබුණේ. අපි පහුගිය මාස 7 ඇතුළතදී මේ සියලු දෙනාගේ විශ්වාස ක්‍රමානුකූලව හැදුවා. ඒ නිසා මම ඔබට කලින් කිව්වා වගේම පහුගිය අවුරුද්දේ පළවෙනි මාස 5 SPC එක ටෙන්ඩර් කරේ ඩ්‍රග්ස් 68කට උනාට අපි 268ක් ටෙන්ඩර් කරා මේ පහුගිය මාස 5. එහෙම කරන්න පුළුවන්කම ලැබුණේ මේ ඇය තුළ විශ්වාසය හදපු නිසා. අන්නේ විශ්වාසය හදාගෙන යනකොට මේ ක්‍රියාවලිය දැන් යම් තැනකට එමින් පවතිනවා. තව මාස කිහිපයක් ගත වුණාම අදාළ ඇනවුම් වලට අවශ්‍ය කරන ටෙන්ඩර් ටික සම්පූර්ණ වෙලා අදාළ ඖෂධ සහ ශල්‍ය උපකරණ ටික ලැබෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ සැලකියුතු මට්ටමක් විසඳෙනවා. එහෙම තිබියදී දැන් අර ඒ විශ්වාසයේ පළුදුන ආකාරයට අනියත බියක් ඇති කර ගැනීමෙන් තාක්ෂණ ගේම් කමිටු වලට සම්බන්ධ නොවීමෙන් හෝ එහෙම නැත්නම් ඒ ක්‍රියාවලියට මැදිහත් නොවීමෙන් වෙන්නේ ඇත්තටම ඒ අපි මේ කරගෙන යන්න හදන යථාවත් කරන ක්‍රියාවලට බාධා පමුණවන එක. ඒ වගේ මම මේ වෙලාවේ කියන්න කැමති සමහර දේශපාලනිකව දැනුවත් කණ්ඩායම් අපි මේ සෞඛ්‍ය අංශය යලි නගා සිටවලා යථාවත් කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ වංචනික චේතනාවෙන් කටයුතු කරන බව අපිට පේනවා. ඒගොල්ලෝ සමහර දේශපාලන පක්ෂවල ඍජුවම සම්බන්ධයි. සමහර තැනක මන්ත්‍රීවරු ඒගොල්ලොන්ට වෙන තැන් වලින් වැටුප් සහ දීමන ලැබෙනවා අපි දන්නවා. සමහර කම්පැනි පිටිපස්සෙන් ඉන්නවා කීපයක්. ඒ අයගේ අරමුණ තිබෙන්නේ දැන් මේ විශ්වාසයක් සෞඛ්‍ය අංශයේ ගොඩනැගෙමින් ක්‍රියාවලිය යථාවත් වෙන එක වළක්වන්න. සමහර අවංකව වැඩ කරන නිලධාරීන් ටාගට් කරගෙන ඒ අය බියවත් ගන්න, ඒ අය මේ තනතුරු වලින් ඉවත් කරවන්න, පවුල් වලට බලපෑම් කරන්න, සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන කටයුතු කරන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. බුද්ධ්‍යංශ වාර්තා කරලා තියෙනවා. මම කියන්නේ කරුණාකරලා ඒකට යන්න එපා. ඒකට අපේ සෞඛ්‍ය බලධාරීන් එකට අහු වෙන්නත් එපා. අර අයට යට කරන්නත් එපා කියලා මම කියන්නේ. ඒක කඩාකප්පල්කාරී වැඩක්. ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. මේක අපි ක්‍රමානුකූලව හිමින් සැර ස්ථාවර කරනවා. ඒකට ඉතින් දැනුවත්ව අහු වෙන්නත් එපා, නොදැනුවත්ව අහු වෙන්නත් එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ අර ශ්‍රී ජයවර්ධන රෝහලේ මේ ස්ථාවර විශේෂඥ වෛද්‍යවරයෙක් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මොකක් හරි විමර්ශනයක් සිද්ධ වෙනවද? දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා ජයවර්ධන රෝහල මට්ටමින්. ඒ වගේම පහුගිය කෝප් කමිටුවේදීත් මීට අදාළ සමහර කරුණු ප්‍රමාණයක් එළදරව් වෙන පටන් ගත්ත ජයවර්ධන රෝහල ආශ්‍රිතව කෝප් කමිටුවේදී එළදරව් වුණු කරුණු වලට දැනට අපි විමර්ශන දැනට අපි වාර්තාව සකස් කරමින් යනවා. ඊළඟ අපිට මාසයක් කාර්යයක් ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වාර්තාව ඉදිරිපත් කරගන්න පුළුවන්කම ලැබෙවි. මේ සම්බන්ධව වෙන විමර්ශනයක් අපි ආරම්භ